අයිබෝවන් අපි ඇවිල්ල ඉන්නේ වවුනියාව දිස්ත්‍රික්කයට වවුනියාවේ පිහිටලා තියෙන බකිනි වැව සංවර්ධනය කරන්නට සියලු කටයුතු සූදානම් වාරි මහිමය අපේ උරුමය වැඩසටහන යටතේ. ඉතින් අපි සූදානම් වෙනවා මේ බකිනි වැව සහ මේ ආශ්‍රිතව ඇයි අපි මේ ප්‍රදේශයේ සංවර්ධන කටයුතු කරන්න මේ වැව තෝරාගත්තේ සහ මේ ප්‍රදේශය ගැන කතා කරන්න ඒ ගැන කතා කරන්න සුදුසුම කෙනෙක් අපිත් එක්ක ඉන්නවා. අපේ නියෝජ්‍ය අමාත්‍යතුමා උපාල් සමරසිංහ නියෝජ්‍ය අමාත්‍යතුමා හැමතුමනි මේ වවුනියාව දිස්ත්‍රික්කයේ තියෙන බකිනි වැව. එතකොට පළවෙනි කාරණේ තමයි ඔබතුමා තමයි මේ වැව තෝරන්නේ. එතකොට අපි දන්නවා මේ ප්‍රදේශයේ පුරාවට අපි එද්දි දැක්කා පානීය ජලය සහ වගාවට අවශ්‍ය ජලය දැඩි ලෙස හිඟතාවයක් තියෙනවා. අපි ඒක ගැන පොඩ්ඩක් කතා කරමුකෝ. ඇත්තටම ගත්තොත් අපි දන්නවා අපේ දිස්ත්‍රික්කයේ ගත්තම උතුරු පළාත කියන්නේ ඉතින් විශේෂයෙන්ම වර්ෂාපතන ඉතා අඩු ප්‍රදේශයක්. විශේෂයෙන්ම අපට මාස් කන්නිතර ලැබෙන්නේ. අපි දන්නවා අද නෙවෙයි ඓතිහාසික වශයෙන් මීට අවුරුදු 100 ගානට ඉස්සෙල්ලත් මෙහි වැව් හදන්න එදා හිටපු රජවරු ඇතුළු කණ්ඩායම් පෙළඹුණේම මෙන්න මේ ජලය එකතු කරලා සාමාන්‍ය ගොවියගේ දීවරයගේ සහ සාමාන්‍ය ජනතාවගේ ආර්ථිකය නගා සිටුවන්න තමයි මේ අතර මේ හැදුවේ. එදත් හැදුවා. ඉතින් අපි සාමාන්‍ය මෙහාට කියන්නේ වැව් නිමා පුරවරය. ඒක වවුනියාව කියන්නේ වැව් නිමා පුරවරය. ඒත් අපි කියන්නේ ඒ කාලේ මම කියන්නේ හිටපු සියලු රජවරු මේ වගේ කුඩා සහ මධ්‍ය ප්‍රමාණයේ වැව් හදලා මේ ජලය රස කරගෙන ගියා. ඒක මම හිතන්නේ මේක ප්‍රදේශයේ තියෙන පාරිසරික ප්‍රශ්නයට ඒ වගේම ගත්තොත් එහෙම අපේ තියෙන වර්ෂාපතන ලැබීම සියල්ලටම මම හිතන්නේ සාධාරණ හේතුවක්. දැන් අපි මේ ස්ථානට එනකොට දැක්ක ගමේ අයත් එකතු වෙලා වැඩේට සූදානම් වෙනවා. මේ ඇයි අදාවි මේ හෙට මෙන්නද මේ උත්සවය තියෙන හෙටනේ මොකද මේ ඔබතුමා මේ අද මෙතෙන්ට ඇවිල්ලා කරන්නේ? නෑ ඇත්තටම අපි නේද අපි හිතන්නේ අපේ රටේ ඉතිහාසයේ මුල් වතාවට 2024 නොවැම්බර් මාසේ තමයි මේ රටේ සාමාන්‍ය මිනිසුන්ගේ මහජනතාවගේ ආණ්ඩුවක් හැදුනේ. ඉතින් අපි හිතනවා ඊට කලින් තිබ්බේ නිකන් අර පුරවැසියෝ වෙනුවට නිකන් යටත් වැසියෝ ලෙස සහ ඒ පාලකයෝ කණ්ඩායමක් තමයි හිටියේ. ඉතින් මම හිතන්නේ මේ සමාජ පරිවර්තනයෙන් පස්සේ අපිත් මහජනතාවත් එකට එකතු වෙලා මේ රට ගොඩනැගීම කියන කාරණේදී වැඩ කරනවා. ඉතින් අපි හිතනවා අපිට දීලා තියෙන කාර්යභාරයක්. ඉතින් පුරවැසියන් සහ අපි ඔවුන්ගේ කාර්යභාරය කණ්ඩායම්. ඉතින් අපි හිතන්නේ ඒක තමයි යථා. හොඳයි. බොහොම ස්තුතියි. හොඳයි. වාරිමයම අපේ උරුමේ ජාතික වැඩසටහන මේ විදිහට උතුරට අරගෙන ආපු වෙලාවේ අපි දැන් වවුනියාව දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගෙන තමයි හෙට දවසේදී සූදානම් වෙලා ඉන්නවා මේ බකිනි වැව සහ ඊට සමගාමීව තවත් වැව් කිහිපයක්ම සංවර්ධන කටයුතු ආරම්භ කරන්නට අපි ඔබට රැඳෙන්නට ආරාධනා කරනවා. වාරි මහිම අපේ උරුමයේ ජාතික වැඩසටහනේ සියලුම තොරතුරු අපි ඔබට ගෙන එන්නට සූදානම්.